හරි. ඉතින් දැන් ඔන්න අවශ්‍ය කරන හැමදේම සෝදානම් කරගෙන අපි ගුවන් තොටුපළ ඇතුළට යන්න තමයි මේ සෝදානම් වෙන්නේ. මෙතනත් තියෙනවා මගේ සේවා කවුන්ටර්ස්. ඔයගලන්ට අවශ්‍ය කරන ඕනම දෙයක් මෙතනින් අහගන්න පුළුවන්. වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. මෙන්න මේ ඩිපාචර් කියලා පේන්නේ. අන්න එතන තියෙන දොරටු දෙකෙන් තමයි අපි ඇතුළට යන්න ඕනේ. ඒ ඇතුළට ගියාම මෙන්න මෙහෙම නිලධාරියෙක් ඉන්නවා. එයා විමසීම් සිදු කරනවා. එයාට අපි අපේ පාස්පෝර්ට් එක පෙන්වන්න ඕනේ. ඒ වගේම අපි යන ගුවන් යානේ නම්බර එක එයා විමසීම් කරා පෙන්නම් ඊළඟට ටිකට් එක පෙන්වන්න අවශ්‍ය වුණා. ඉතින් ඒ අවශ්‍ය කරන තොරතුරු ටික ලබා දුන්නාට පස්සේ එයා අපිට අවසර දෙනවා යන්න. දැන් ඇත්තටම දැන් මගේ ෆ්ලයිට් එක තිබුණේ 12ට වුණාට මම ඊට ගොඩක් කලින් ගියේ 5:10යි වෙලාව මම ගුවන් තොටුපළ ඇතුළට යනකොට මට ඇත්තටම අර ගොඩක් අර රෂ් එකක් නැතුව අවශ්‍ය දේවල් ටික නිදහසේ කරගන්න උවමනාව තිබුණා. ඒ වගේම මට මේ ඔයගලන්ට මේක පෙන්වන වීඩියෝ එකක් ගන්නත් වෙලාව අවශ්‍යතාවය තිබුණා. ඊට අමතරව මේ මගේ මං කියවනේ අවුරුදු ගානකට පස්සේ මම මේ එක්ස්පීරියන්සස් ගේන් කරන්නේ. ඒ නිසා මට ටිකක් අර කම්ෆර්ටබලි මේ දිහා බලාගෙන ඉන්න මේ දේවල් දකින්න උවමනාව තිබුණා. ඒ නිසා මම ටිකක් වෙලාව ඇතුව ගියා. ඉතින් දැන් අපි මේ විදිහට හැරිලා යනකොට මෙන්න මෙතන තියෙනවා ආයේ අපිට අවශ්‍ය නම් ට්‍රොලිස් ගන්න පුළුවන් මෙතනිනොත් එළිය වගේම ඊළඟට තියෙනවා මුදල් හුවමාරු කරන්න බැංකුව වලින් කවුන්ටර්ස් දාලා. අපි ඒ ගැන ඊළඟ වීඩියෝ එකෙන් බලමු.